ඇයි සංගීතය මේ විදිහට ගමන් කරන්නේ? මේකේ තියෙන අද තියෙන විශේෂ කඩයින් මොනවද? ඒ වගේ දේවල් ගැන තමයි මම විශේෂයෙන්ම අධ්‍යයනය කළේ. දැන් ආපහු නොවැම්බර් මාසේ ආපහු ඉංග්‍රීසියට යන්න වෙනවා නේද? ඔව් නොවැම්බර් මාසේ මට මගේ උපාධිය ප්‍රදාන උත්සවය තියෙනවා. මම ඒකට ගෞරව උපාධිය වෙනුවෙන් මට දෙවන මොකද්ද 2-1 කියලා අපි කියන්නේ සෙකන්ඩ් අප දෙවෙනි පෙළ ඉහළ සාමාර්ථය. ඒ සාමාර්ථය තමයි හම්බුනේ. ඉතින් මේ පළවෙනි කතාව බලාපොරොත්තු වෙන්න අමාරුයි. ගන්න අමාරුයි. ඉතින් කොහොමද මේ දැන් ගිහිල්ලා ඉක්මනට එංගලන්ත කියලා අපු එන්නවනේ. ඔව් එනවා. හොඳයි අපි දැන් අහමු තවත් ගීතයක් අපි බලාපොරොත්තු වෙනවා. මේ ඊළඟට දාන කරන්නේ. ඔව් මම ඊළඟට යොදාගත්තේ එච්.එම්. ජයවර්ධන සංගීතවත් කර කුලරත්න ආරිවංශයන්ගේ රචනා කරන තරුරෑන රෙදි පාට ගීතය. පාට පාවිදිලි ඈත නැත නීල වනායාය සිසාරා සඳ පාන මුවාවි බලාවි සීත පවන් දී ගයාවි පාලුරේ මා තනි වෙලා කරුරැල්ල රිදි පාට පාවිදිලි ඈත නැත නීල වනායාය සිසාරා ලුරේ මා තනි පිපිර කුසුමන් සුවඳ ගලාලා පාළු මගේ පැල සරසත් මැද දීලා සිහිනරේ ඇහිනහිරත ගැලීලා දැස ඇගේ මා කලමයි සීත දැනීලා අරුරැන රිදි පාට පාවිදිලි ඈත නැත නීල වලායාය සිසාරා සඳ පාන මුවාවි බලාවි සීත පවන් ගී ගයාවි පාලුරේ මා තනි වෙලා තනි වූ තනි පැදුරේ අඳුර නිවාලා දැස මුදා නිදි දැහැමින් හැඟුම් දමාලා මා නොපෙලා තව මුදිනේ කැලුම් නිවාලා බාල සනේ මා හැරයන් ඈත බලාලා අරුරැන රිදි පාට පාවිදිලි ඈත නැත නීල වනායාය සිසාරා සඳ පාන මුවාවි බලාවි සීත පවන් දී ගයා පාලුරේ මා තනි වෙලා අරුරැන රිදි පාට පාවිදිලි ඈත නැත නීල වනායාය සිසාරා සඳ පාන මුවාවි බලාවි සීත පවන් දී ගයා